සහ බී පාසල් වල ක්‍රීඩා පුහුණුවීම සඳහා ක්‍රිකට් පිටි සහ බෝල මිලදී ගැනීමට අවශ්‍ය වේ. ඒ පාසල සඳහා ක්‍රිකට් පිටි 3ක් සහ බෝල 8ක් මිලදී ගැනීමට රුපියල් 6160ක් වැය වේ. බී පාසල සඳහා ක්‍රිකට් පිටි 2ක් සහ බෝල 5ක් මිලදී ගැනීමට රුපියල් 4000ක් වැය වේ. ක්‍රිකට් පිත්තක මිල රුපියල් x ද බෝලයක මිල රුපියල් y ද ලෙසගෙන කියලා අපිට කියනවා. මම ඒකේ කියන එක පොඩි සටහනක් ගහගත්තා. A පාසල තියෙනවා, B පාසල තියෙනවා, A පාසලේ ක්‍රිකට් පිටි තියෙනවා, බෝල තියෙනවා. B පාසලේ ක්‍රිකට් පිටි තියෙනවා, බෝල තියෙනවා. A පාසලට ක්‍රිකට් පිටි 3කුයි බෝල 8කුයි ගන්න ගිහිල්ලා තියෙනවා රුපියල් 6160ක්. B පාසලට ක්‍රිකට් පිටි 2කුයි බෝල 5කුයි ගන්න කියලා තියෙනවා රුපියල් 4000ක්. ඔය ටික අපිට දීලා තියෙනවා. අපිට කියනවා සමගාමී සමීකරණ දෙකක් ගොඩනගලා ඒව විසඳලා ක්‍රිකට් පිටක මිලයි බෝල එක මිලයි හොයන්න කියලා කියනවා. ගාන කියනවා ගන්න කියලා ක්‍රිකට් පිටක මිල රුපියල් x කියලා ගන්න කියනවා, බෝල එක මිල රුපියල් y කියලා ගන්න කියනවා. දැන් කොහොමද අපි හිතන්නේ? දැන් බලන්න මේ දීලා තියෙන 6160යි 4000යි. අපි එව්වට ඒ කියන්නේ මෙහෙම සමාන ලකුණ දාලා එක පැත්තක 6160 හිටින්න අනිත් පැත්තේ 4000 හිටින්න අපි සමීකරණ දෙකක් හදාගමු. හිතලා බලන්න. ක්‍රිකට් පිටක මිල කීයද x. ක්‍රිකට් පිට දැන් අපි ඉස්සලාම් සලකන්නේ A පාසල. A පාසල ගැන සලකලා මේකට 6160ට සම්බන්ධයක් ලියා ගන්නවා. B පාසල ගැන සලකලා රුපියල් 4000ට සම්බන්ධයක් ලියා ගන්නවා. බලන්න. දැන් A පාසලේ B පාසලේ කියලා නෑ කොහොමත් ක්‍රිකට් පිටක මිල x. කොහොමත් බෝල එක මිල y. හරි. එතකොට A පාසලට ක්‍රිකට් පිටි 3කුයි බෝල 8කුයි ගන්න. එතකොට ක්‍රිකට් පිටක ක්‍රිකට් පිටි එකක මිල x. ක්‍රිකට් පිටි එකක මිල x. ඒ වගේ පිටි කීයක් ගන්නවද? 3ක් ගන්නවා. හරි. ආයේ දැන් හිතලා බලන්න මේක මම මෙහෙම ලියන්නකෝ හිතලා බලන්න. ආයෙ හිතලා බලන්න කැන්ටිමේ තියෙන උණුදු වඩේ එකක මිල එකක් රුපියල් 20යි. එකක් උණුදු වඩේ එකක් රුපියල් 20යි. ඔයා හිතන්න උණුදු වඩේ 5ක් ගන්නවා. එතකොට කීයක් යනවද? එකක් 20යි. එතකොට 5කට කීයක් බලන්න ඕනද? 20 ගුණ කරනවා 5. එතකොට එනවා උණුදු වඩේ 5කට යන මිල. ඒ වගේ තමයි මේකේ ක්‍රිකට් පිටක මිල x ඒ වගේ 3ක් ගන්නවා. එතකොට ක්‍රිකට් පිටි 3ටම යන මිල එනවා. එතකොට මම ලියනවා මේක ක්‍රිකට් පිටි 3ට යන මිල අපිට ගන්න පුළුවන් කොහොමද? එක ක්‍රිකට් පිටක මිල x ඒ වගේ කීයක් ගන්නවද? ඒ වගේ 3ක් ගන්නවා. එකක මිල x ඒ වගේ 3ක් ගන්නවා. ඒකට එකතු කරනවා මේ බලන්න බෝල 8ක්. එක බෝලක මිල y ඒ වගේ බෝල 8ක් ගන්නවා. එතකොට එකක මිල y ඒ වගේම 8ක්. මේ ඔක්කොටම කීයක් කියලා දෙනවා? A පාසලේ ක්‍රිකට් පිටි 3ටයි බෝල 8ටයි කීයක් කියලා දෙනවා? රුපියල් 6160ක් කියලා දෙනවා. 6160. මම මෙහෙම කරනවා x ගුණ කිරීම 3 අපිට ලියන්න පුළුවන් 3x ධන y ගුණ කිරීමට අපිට ලියන්න පුළුවන් 8y සමානයි 6160යි කියලා අපිට එක සමීකරණයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු B පාසල සලකලා අපි ඒව සම්බන්ධයක් ගන්න බලමු. කලින් වගේම තමයි. ක්‍රිකට් පිටක මිල x ඒ වගේ පිටි දෙකක් තියෙනවා. බෝල එක මිල y ඒ වගේ බෝල 5ක් තියෙනවා. ඒ ඔක්කොගෙම එකතුව සමාන වෙන්නේ කීයද? රුපියල් 4000ට. මම ලියනවා ක්‍රිකට් පිටක මිල x ඒ වගේ ක්‍රිකට් පිටි දෙකක් තියෙනවා. එතකොට 2x එකතු කිරීම බෝල එක මිල y බෝල කීයක් තියෙනවද? 5යි. එතකොට 5y සමානයි ඔක්කොම කීයක් කියලා දෙනවද? රුපියල් 4000ක් ගිහින් තියෙනවා. මේක තමයි දෙවෙනි සමීකරණය. අපි බලනවා දැන් මෙහෙම සමීකරණ දෙක ගත්තට පස්සේ දැන් හිතලා බලන්න මේ පළවෙනි සමීකරණය අපි බලමු ඉස්සෙල්ලා නිකන් අර
ඉලක්කන් සංඛ්‍යා ටික ලොකු වැඩි නම් අපිට පුළුවන් එකම ගානකින් බෙදනවා නම් බෙදලා කුඩා කරගන්න පුළුවන්. බලන්න 3යි 8යි එකම ගානකින් බෙදෙන්නේ නැහනේ. ඒ හින්දා දැන් මේක මුගෙන් මෙතන තඩන්නේ නැහැ. මොකද මේ 3යි 8යි එකම ගානකින් බෙදෙන්නේ නැහැ. එතකොට අපිට බෙදන්න බෑ. මේක බලන්න 2යි 5යි එකම ගානකින් බෙදෙන්නේ නැහනේ. එතකොට මේ සමීකරණ අපිට බෙදන්න කියපුත් නැහැ. දැන් අපි x වලට අගය ගන්න ඕනේ y වලට අගය ගන්න ඕනේ. බලන්න. දැන් අපි බලන්න හිතලා බලන්න පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය හරි දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය හරි අඩු කරාම එක්ක x අයින් වෙනවද නැත්නම් y අයින් වෙනවද කියලා බලන්න. එහෙම අයින් වෙනවා නම් අපිට පුළුවන් කියන්නේ හිතලා බලන්න x අයි හිතලා බලන්න මොකෙන් හරි මොකක් හරි අඩු කරාට පස්සේ x අයින් වෙලා ගියොත් ඉතුරු වෙන්නේ y විතරයි. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට බලන්න දැන් බලන්න එකෙන් දෙක අඩු කරාට බලන්න 3x වලින් 2x අඩු කරාම x 8y වලින් 5y අඩු කරාම 3y. එතකොට xy දෙකම තියෙන සමීකරණයක් තමයි ආයෙන්නේ. එහෙම බෑ. අපි කොහොම හරි කරලා මේ සමීකරණ දෙක යොදාගෙන ඉස්සෙල්ලා අපි එක්ක x අයින් කරන්න ඕනේ එක්ක y අයින් කරන්න ඕනේ. x අයින් කරොත් y ඉතුරු වෙනවා y අයින් කරොත් x ඉතුරු වෙනවා. බලන්න මම මෙහෙම වැඩක් කරනවා. මේ 3x 2x තියෙන්නේ. මම මෙහෙම කරනවා මේ 3x 2x දෙකම 6x බවට පත් කරගන්නවා. 3x 2x දෙකම 6x කරනවා. එතකොට බලන්න මෙතන 3x වලට 6x තියනවා කියලා හිතන්න. මෙතන 2x වලට 6x තියනවා කියලා හිතන්න. එතකොට 6x කින් 6x අඩු කරාම බිඳුවයි. එතකොට ඉතුරු වෙන්නේ y විතරයි. එතකොට අපිට y වලට උත්තරයක් ගන්න පුළුවන්. බලන්න එතකොට අපි කරමු 3x මම 6x කරගන්නවා 2x උත් මම 6x කරගන්නවා. ඒකට අපිට පුළුවන් පළවෙනි සමීකරණය 3x කීයෙන් ගුණ ගන්නවද 6x කරගන්න. පළවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරනවා. මම පළවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරනවා. 1 ගුණ කරනවා 2. එක දෙකෙන් ගුණ කරාට පස්සේ මෙහෙම එන්නේ 3x ධන 8y මේක මම දෙකෙන් ගුණ කරනවා. සමීකරණේ වම් පැත්ත විතරක් දෙකෙන් ගුණ කරලා හරියන්නේ නැහැ. දකුණු පැත්තට අනිවාර්යයෙන්ම දෙකෙන් ගුණ කරන්න ඕනේ. 6160ත් මම දෙකෙන් ගුණ කරනවා. හරි. බලන්න දැන් මේකේ මේ දෙකම මොහොම ගුණ කරන්න ඕනේ. දෙවරක් 3 6x ධන දෙවරක් 8 16y සමානයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 6 12 දෙක දානවා ඉතිරි 1යි දෙවරක් 1 2 1 3යි දෙවරක් 6 12යි අපිට ආවා මෙතන ආවා 6x ධන 16y සමානයි 12320යි 12320යි කියලා. හරි. එතකොට මම මේක ගන්නවා 1 ඩෑෂ් කියලා. දැන් අපි මෙතන 6x කරගත්තා. පළවෙනි සමීකරණේ 3x තියෙන දන අපි 6x කරගත්තා. දැන් ඊළඟට මොකද කරන්නේ? දෙවෙනි සමීකරණේ 2x තියෙන දන අපි 6x කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? දෙවෙනි සමීකරණය මම කීයෙන් ගුණ කරන්නේ? 2x කීයෙන් ගුණ කරාමද 6x එන්නේ? 2x 3ෙන් ගුණ කරාම තමයි 6x එන්නේ. එතකොට මම දෙවෙනි සමීකරණේ ගුණ කරනවා 3. මම ඉස්සර දෙවෙනි සමීකරණය ලියා ගන්නවා. දෙවෙනි සමීකරණේ තියෙන්නේ 2x ධන 5y සමානයි 4000යි. මේකේ දෙපැත්තම 3ෙන් ගුණ කරන්න ඕනේ. මේ පැත්තත් මම 3ෙන් ගුණ කරනවා. 3 වරක් 2 6x ධන 3 වරක් 5 15y සමානයි 4000 3ෙන් ගුණ කරාම කීයද 12000යි කියලා එනවා. මේක මම ගන්නවා 2 ඩෑෂ් කියලා. හරි. දැන් බලන්න අපිට දැන් සමීකරණ දෙකක් ආවා බලන්න. මේ කෝගෙන් හරි එකෙන් 1 ඩෑෂ් වලින් 2 ඩෑෂ් අඩු කරොත් 6x ට 6x යනවා. හරි. 2 ඩෑෂ් වලින් 1 ඩෑෂ් අඩු කරොත් ඒත් 6x ට 6x යනවා. එතකොට අපි ඉතුරු වෙනවා y විතරක් ඉතුරු වෙනවා. එතකොට අපිට y යුක්ත කරලා උත්තරේ ගන්න පුළුවන් y වලට. ඊට පස්සේ a න උත්තරේ x වලට ආදේශ කරලා a න උත්තරේ y වලට ආදේශ කරලා x වලට අගය ගන්න පුළුවන්. හරි. එතකොට බලන්න දැන් අඩු කරන්නේ කොහොමද කියලා බලමු. දැන් ඉතල බලන්න 1 ඩෑෂ් වලින් 2 ඩෑෂ් අඩු කරනවා කියලා හිතන්න. 6x ට 6x කොහොමද වෙනවනේ? 16y වලින් 15y අඩු කරනවා. ඉතල බලන්න ඔයාලා රුපියල් 16ක් තියෙනවා. ඔයා කාට හරි රුපියල් 15ක් දෙන්න යනවා. දෙන්න පුළුවන් නවලක් නැහැ. එතන මෙතනත් බලන්න 12320ෙන් අඩු කරන්න ඕනේ 12000. අඩු කරන්න පුළුවන් නවලක් නැහැ. ඔයාලා තියෙනවා 12320ක් ඔයා යාළුවට දෙනවා 12000. දෙන්න පුළුවන්. අනිත් පැත්ත උනොත් හිතන්න 2 ඩෑෂ් වලින් 1 ඩෑෂ් අඩු කරොත් 6x ට 6x අඩුලා කොහොමද යනවා? 15y වලින් කොහොමද 16y අඩු කරන්නේ? ඔයාලා තියෙන රුපියල් 15යි. ඔයා කොහොමද යාළුවට රුපියල් 16ක් දෙන්නේ? එහෙම දෙන්න බෑ. ඒ වගේ තමයි. ඔය හිතන්න දැන් එහෙම අඩු කරොත් බලන්න 12000යි 12320ක් අඩු කරන්න පුළුවන්. ඔයාලා තියෙන රුපියල් 12000යි
යාළුවෝ ඉලන 12320 ඔයාලට දෙන්න විදිහක් නැහැ. ඒකෙන්ද අපි 1 ඩෑෂ් වලින් 2 ඩෑෂ් තමයි අඩු කරන්නේ. මම මෙතන ලියනවා. 1 ඩෑෂ් වලින් අඩු කරනවා 2 ඩෑෂ්. ඉස්සෙල්ලා වම් පැත්ත ලියා ගන්නවා. 6x ධන 16y වලින් අඩු කරනවා. මේ පැත්ත වම් පැත්ත ලියනවා. 6x ධන 15y සමාන වෙනවා කීයද? මෙතන 12320 වෙනවා දකුණු පැත්තේ. 12320 උත් අඩු කරනවා කීයද? 12000. 12000. හරි. දැන් බලන්න මේ ඍණ ලකුණේ මේ වරහන් ඇතුළ සුළු කරනවා. මෙතන එහෙම වෙනවා 6x ධන 16y. දැන් මෙතන 6x වල ලකුණ ධන ඍණ ගුණ කිරීම ධන කියන්නේ ඍණ වෙනවා 6x ධන ගුණ කිරීම ඍණ ගුණ කිරීම ධන කියන්නේ ඍණ 15y වෙනවා සමානයි 12320 න් 12000 අඩු කරාම 320යි කියලා එනවා. හරි. දැන් බලන්න මේ 6x ට 6x අඩු වෙලා කැපිලා යනවා. ඒතර 16y වලින් 15y අඩු කරනවා. ඉතින් අඹගෙඩි 16කින් අඹගෙඩි 15ක් අඩු කරනවා. ඉතුරු කීයද? ඉතුරු අඹගෙඩි 1යි. ඒ කියන්නේ අඹගෙඩියයි y සමානයි 320යි කියලා අපිට උත්තරේ එනවා. y වලට 320යි කියලා උත්තරේ එනවා. රුපියල් හරි. දවා උත්තරේ ලියන්න ඕනේ y කියන්නේ බෝලයක්නේ. බෝලයක මිල රුපියල් 320යි කියලා ලියන්න ඕනේ. මම ඒක ලියන්නේ නැහැ. මම y සමානයි 320යි කියලා ලියනවා. දැන් අපි x හොයන්නේ. x හොයන්න මොකද කරන්නේ? මේ y වලට ආපු වගේ මේ කැමති සමීකරණ එක මේ 1 2 1 ඩෑෂ් 2 ඩෑෂ් ඕනේ සමීකරණයක ආදේශ කරලා ලීසි සමීකරණයක ආදේශ කරලා අපිට x වල උත්තරය ගන්න පුළුවන්. මම මෙතන පොඩ්ඩක් මකනවා. දැන් මේ ಗುಣ වෙච්චාම ආදේශ කරන්නේ නැහැ. මොකද අර ಗುಣ වුණාම තව වැඩි උත්තර නැවිලා තියෙන. එතකොට තව ගාන ලොකු වෙනවා. අපි මේ මුලින්ම ගත්ත සමීකරණ දෙකෙන් එක ආදේශ කරලා අපිට උත්තරය ගන්න පුළුවන්. මෙතන බලමු. අපි මෙතන y කියන තැනට රුපියල් 320 දාලා අපි x වල උත්තරය ගමු. මම ලියනවා බලන්න. 2x ධන 5යි. 5යි y කියන්නේ 5 ගුණ කිරීම y. y වලගේ 320යි. සමානයි 4000යි. 2x ධන මෙතන ලියන්න මේ ගන්න 3 කියලා. මෙතන ලියන්න 3න් අපි ආදේශ ගන්න කියේ 2න් 2 ආදේශය. හරි. එතකොට 5 බිඳුව බිඳුවයි 5 2 10 බිඳුව ගන්න ඉතිරි 1යි 5 3 15 1යි 16යි අපිට 1600යි සමානයි 4000යි කියලා ආවා. මෙතන තියෙන ධන 1600 සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. මොකද අපිට ඕනේ x වලට. x වලට උත්තරේ ගන්න ඕනේ මෙතන තියෙන 2යි x. එතකොට මේ 1600 කොහොමත් කරදරයක් අපි එහා පැත්තට යනවා. මෙතන කලින් තිබුණ රුපියල් 4000යි ධන 1600 සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 1600 වෙනවා. මේ පැත්ත ඉතුරු වෙන්නේ එතකොට 2x. දෙක කීයද? 4000න් 1600 අඩු කරාම කීයද? එහෙම අඩු කරලා බලන්න. 4000න් අඩු කරනවා 1600. බින්දුව බින්දුව අඩු කරාම බින්දුව 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 අඩු කරාම බින්දුව බින්දුව හැක් අඩු කරාම බෑ අපි ඊළඟට 10 හැක් අඩු කරාම 4යි. මෙතන 3යි 3 එකක් අඩු කරාම 2යි. 2400යි වෙනවා. 2400යි කියලා 4000න් 1600 අඩු කරාම මෙතන නවා 2x. දැන් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා 2x දෙකෙන් බෙදෙනවා සමානයි 2400ත් අපි බෙදෙනවා දෙකකින්. හරි. මොකද මේක දෙකෙන් බෙදුවේ. එතකොට අපිට දෙකට දෙක කපලා ගියාම ගානට උත්තරේ x වෙනවනේ උත්තරේ. හරි. මේක දෙකෙන් බෙදුවම දෙකට දෙකේ 1යි 24 දෙකෙන් බෙදුවම 12යි. ඒතර අපිට x වල දෙන උත්තරේ 1200යි කියලා. දැන් x කියන්නේ මොකද්ද? x කියන්නේ ක්‍රිකට් පිට් එක මිල රුපියල් 1200යි කියනවා. බෝල් එක මිල 320යි කියලා එනවා. හරි. ඊට කියනවා ක්‍රිකට් පිති ගණනමෙන් දෙගුණයක් බෝල වනසේ හරියටම රුපියල් 9200කට මිලදී ගත හැකි ක්‍රිකට් පිති ගණන බෝල ගණනත් සොයන්න. දැන් කොහොමද ඒක හිතන්නේ? ඔය කියන එක නිකන් වාක්‍යයක් ලියා ගන්න නිකන් කොහොම එකක් දුන්නාම නිකන් සමාන කිරීම දාලා ලියා ගන්න පුළුවන් ද බලන්න. බලන්න ඔගේ කියනවා ක්‍රිකට් පිති ගණනමෙන් දෙගුණයක් බෝල. ඔක මට ලියන්න පුළුවන් නේද මෙහෙම? බලන්න. ක්‍රිකට් පිති ක්‍රිකට් පිති මෙතන ලියන්න. ක්‍රිකට් පිති ගාන වගේ දෙගුණයක් සමාන වෙන්නේ බෝල වලට නේ.
ක්‍රිකට් පිති ගාන වගේ දෙගුණයක් සමාන වෙන්නේ බෝල වලට. ඕක තමයි ඕක දීලා තියෙනවා බලන්න. ඕක කොහොම දීලා නැහැ බලන්න. ක්‍රිකට් පිති ගණනමෙන් දෙගුණයක් බෝල වෙනසේ. ක්‍රිකට් පිති ගණන වගේ දෙගුණයක් බෝල වෙනසේ. ඒ ඕක තමයි තියෙන්නේ. ඕක කොහොම නිකන් ලියාගෙන හරියටම රුපියල් 9200කට ගත හැකි ක්‍රිකට් පිති ගණනත් බෝල ගානක් සොයන්න කියලා තියෙනවා. බලන්න දැන් ඕකේ ඔය එක වාක්‍යය අපිට සමීකරණ දෙකක් ගන්න පුළුවන්. එකක් පේනවනේ ක්‍රිකට් පිති ගාන වගේ දෙගුණයක් තමයි බෝල වෙන්නේ. අපි හිතමු ක්‍රිකට් පිති ගාන සිම්පල් A කියලා ගමු. බෝල ගණන සිම්පල් B කියලා ගමු. මම ගන්නවා ක්‍රිකට් පිති. ක්‍රිකට් පිති ගණන සිම්පල් A කියලා ගන්නවා. බෝල ගණන මම ගන්නවා සිම්පල් B කියලා. ක්‍රිකට් පිති ගණන A කියලා ගත්තා බෝල ගණන B කියලා ගත්තා. එතකොට ක්‍රිකට් පිති ගණන වගේ දෙගුණයක් බෝල. එතකොට මට පුළුවන් ක්‍රිකට් පිති වෙනුවට මම ලියනවා ක්‍රිකට් පිති ගාන A මම ලියනවා සිම්පල් A. A ගුණ කිරීම දෙක සමානයි බෝල කියන්නේ කියලා. බෝල ගාන කියන්නේ B. ඔන්න එක සමීකරණයක් මම ගත්තා. මොකද්ද? 2A සමානයි B. ඕක මම 1 කියලා ගන්නවා. කලින් 1 ගත්ත හින්දා මේක 4 කියලා ගන්න. තව එකක් කියන බලන්න. දැන් ඒ වාක්‍යෙම ඉතුරු ටික බලන්න. බෝල වෙනසේ හරියටම රුපියල් 9200කට මිලදී ගත හැකි ක්‍රිකට් පිටි බෝල මේ බෝලය යහන්. එතකොට දැන් මේක මෙහෙම වෙනවා කියලා එක එකක්. අනිත් එක තමයි ඒ ගන්න ඔක්කොගෙම එකතුව රුපියල් 9200ක් වෙන්නත් ඕනේ. ඔක්කොගෙම එකතුව රුපියල් 9200ක් වෙන්නත් ඕනේ. එතකොට ඒ කොහොමද ගන්නෙ? දැන් අපි කලින් හොයාගත්තා. ක්‍රිකට් පිට්ටක මිල 1200යි. බෝල එක මිල රුපියල් 320යි. එතකොට අපි ගත්තනේ ක්‍රිකට් පිටි ගණන සිම්පල් A බෝල ගාන B කියලා. එතකොට ක්‍රිකට් පිට්ටක මිල 1200යි. ඒ වගේම A ප්‍රමාණයක් ගන්න ඉතින් කොහොමද කරන්නේ? එකක් 1200 නම් A ප්‍රමාණයක් කියන්නේ 1200යි A. එකක් රුපියල් 320 නම් ඒ වගේම B ප්‍රමාණයක් කියන්නේ 320යි B. එතකොට අපිට තව සමීකරණයක් ගන්න පුළුවන් නේද? මම ලියනවා. එතකොට එකක් ක්‍රිකට් පිටි ගණන A එකක් 1200යි ඒ වගේම A ප්‍රමාණයක් තියෙනවා. එතකොට 1200යි A ධන එකක් B එකක මිල 300 බෝල එකක මිල 320යි ඒ වගේම කීයක් තියෙනවද? B ප්‍රමාණයක් තියෙනවා. එතකොට කීයද ඔක්කොම? 320යි B. ඔය ඔක්කොම සමාන වෙන්නේ කීයටද? ගාණ දීලා තියෙනවා රුපියල් 9200. 9200ට ඔක්කොම ටික සමානයි. එතකොට බලන්න මේකෙදි අපිට සමීකරණෙම 10න් බෙදන්න පුළුවන්. මේ බලන්න 1200ක් 10න් බෙදිය හැකි 320ක් 10න් බෙදිය හැකි 9200ක් 10න් බෙදිය හැකි. 10න් බෙදනවා කියන්නේ මේ අග බිඳුවට බිඳුව කැපිය හැකි. එහෙනම් බලන්න. එතකොට ඉතුරුනා 120යි A ධන 32යි B සමානයි 320යි. අපිට ඒකත් බෙදන්න පුළුවන්. අපි නිකන් බෙදලා බලමු. අපි දෙකෙන් බෙදමු. එතකොට 120 දෙකෙන් බෙදුවාම 60යි. 60යි A ධන 32 දෙකට බෙදුවාම 16යි B සමානයි 920 දෙකට බෙදලා බලන්න. දෙවරක් 4 8යි නම් 460යි කියලා. 460යි. ආයෙත් දෙකට බෙදලා බලන්න. එතකොට 62කට බෙදුවාම 30යි A ධන 8යි B සමානයි එතන 230යි කියලා. ඒකත් ආයෙ දෙකට බෙදන්න පුළුවන්. මෙතන 15යි A ධන 4යි B සමානයි 230 දෙකට බෙදුවාම 115යි. වෙන බෙදන්න බෑනේ. 115 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 4 නම් දෙකෙන් බෙදෙනවා 15යි දෙකෙන් බෙදෙන්නේ නැහැ. එතකොට ඊළඟ සමීකරණය වෙන්නේ මොකද්ද? 15යි A ධන 4යි B සමානයි 115යි. මේක මම ගන්නවා 5 කියලා. දැන් මේ සමීකරණය වෙන්නේ අර මේක අර එකම ගානකින් බෙදලා හතරෙන් වගේ බෙදන්න පුළුවන්. එහෙම බෙදලා ගන්න අර මම නිකන් හිටිය දෙකෙන් බෙදාගෙන ගියා. දැන් බලන්න. දැන් මේ සමීකරණ දෙක විසඳලා අපිට ගන්න පුළුවන් මොනවද? A ටයි B ටයි උත්තර. A කියන්නේ මොකද්ද? ක්‍රිකට් පිටි ගණන B කියන්නේ බෝල ගණන. දැන් බලන්න. 2යි A සමානයි B.
නැත්තම් b සමානයි 2a. ඉතින් b තියෙන හැමතැනටම 2a තමයි විවරණය වැඩි. මම ලියනවා 4න් 5 ආදේශය. 4න් 5 ආදේශය. මෙතන තියෙනවා 15යි a ධන 4යි වරක් b. b කියන b වෙනුවට දානවා 2i a. සමානයි 115යි. හරි. 15යි a ධන 4 වරක් 2 8යි a සමානයි 115යි. 15ට 8ක් එකතු කරනවා. කීයද? 23යි a සමානයි 115යි. මම 23යි a බෙදනවා 23. අපිට ඕනේ a වලටනේ. ඒ කියන්නේ 115වත් බෙදන්න ඕනේ 23. 23ට 23 කැපිලා යනවා. a සමානයි කියලා උත්තර එනවා 115 බෙදන්න ඕනේ කීයෙන්ද? 23. මම කැලලෙන් බෙදනවා ඔයාලා බෙදන්න. 115 බෙදනවා 23. 5යි කියලා එනවා. a සමානයි 5යි කියලා එනවා. ඊට පස්සේ මට පුළුවන් a වලට එන උත්තරේ මේකේ ආදේශ ගන්න b වල. මේක ගන්න 6 කියලා ගන්න 6න් 4 ආදේශය. මම ඉතින් ලියන්න. 6න් 4 ආදේශය. 6න් 4 ආදේශය b සමානයි 2i a 2i a වෙනුවට මම දානවා 5. එතකොට නම් උත්තරේ b සමානයි 2 5 10යි. එතකොට එනවා අපිට උත්තරේ a කියන්නේ මොනවාද? ක්‍රිකට් පිති ගණන, b කියන්නේ බෝල ගණන. එතකොට බෝල ගණන එනවා ක්‍රිකට් පිති ගණන එනවා 5යි කියලා, බෝල ගණන එනවා 10යි කියලා.